What is this, Kamala? What is this? Tati, mangawa. පුතා මගේ වටවලයා මට නම් බෑ මේවා තවත් බලන් ඉන්න. දැන් මේ කීවෙනි පාරටද කියනවකො මේ? ඈ? මම යනවා කමල මේක ඉදිරි. මම යනවා. මොකක්? දැන් නිදාගන්න කාත් එක්කද? දැන් නිදාගන්න මම තලවලට කොටින් කොල්ලෙක් කෙල්ලෙක් ගන්නවා. සල්ලි වල. ඔයාලා දැනටමත් දන්නේ නැති අපි අද කතා කරන්න යන්නේ මොකක් කියලාද කියලා. iPhone නෙමෙයි iPhone ගැන ෆෝන් ගැන. iPhone යන වචනේ සිංහලයට පරිවර්තනය කරවට ලැබෙන්නේ iPhone. අපි බලමු අයි මේකට මේ වට්ටක්කා පැණි දොදොල් සීනි හකුරු ඒ වගේ නමක් දාන්න නැත්නම් අයි මේ Apple කියලාම නිකන් පළතුරක් දැම්මේ කියලා ගොබ්බයි ඉතින්. ඉතින් 1976 ස්ටීව් ජොබ්ස් and ස්ටීව් වොස්නියැක් කියන චරිත දෙක තමයි Apple සමාගම පටන් ගන්න. එතකොට ඒ කාලේ තිබ්බ ගොඩක් ඒ වෙන කොටක් තිබ්බා කම්පියුටර් සමාගම් තිබ්බා. ඒ වගේ ප්‍රසිද්ධම එකක් තමයි IBM කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැෂින්ස් කියලා තමයි කියන්නේ. දැන් ඔයාලට නම වහම තේරෙනවා නිකන් එන ගාම්භීර නමක් මේ කරන්නේ. ඉන්ටර්නැෂනල් බිස්නස් මැෂින් කිව්වම නිකන් අර ඉංජිනේරුවන් නිකන් ලොකු කන්න නිකන් ඔයාටයි මටයි පාවිච්චි කරන්න බැරි අර නිකන් පොඩි චරිත වලට බැරි එහෙම ගතියක් එන අමින් දැනෙනවනේ. එහාට බලයන් මට iPhone එකක් තියෙන්නේ මේ. එහාට බලයන් iPhone එකක් තියෙන්නේ. iPhone එක. එතකොට දැන් ස්ටීව් ජොබ්ස්ට එහෙම උනේ දැන් අර කම්පියුටර් කියන එක එහෙම ලොකු මිනිස්සුන්ටම නැතුව සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද කාලේ වගේ කම්පියුටර්ස් මේ එහෙම එක දිගට පාවිච්චි කරන්නේ නැහැ නේ ගෙවල් වල ලොකුවට. එතකොට මේ යාට උනේ ස්ටීව් ජොබ්ස්ට කම්පියුටර් කියන එක සාමාන්‍ය ජනතාවට නිකන් ඔය සාමාන්‍ය දෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගන්නට හදන එක. එතකොට ඒක නම කියන දේ සෑහෙන්න බලපනවා. ඒ කියන්නේ දැන් අර IBM වගේ නමක් දැම්මහම පොඩ්ඩක් කේස් නේ අර නිකන් IBM කිව්වහම පොඩ්ඩක් අර ගැස්සිලා බය වෙලා විරම්බීත වෙලා යනවනේ. ඒ වගේ නෙමෙයි අර දැන් ඒ හින්දා දැන් ඒ කාලේ වෙනකොට ස්ටීව් ජොබ්ස් Apple වත්තක part time වැඩ කරා. හරිද? ඊට පස්සේ තව එයා Apple ම කෑවේ නෑ 10 දවසක හරි. පොඩි අර පළතුරු බේස් ඩයට් එක තමයි ඩයට් එක පොඩ්ඩක් හිටියේ ඌ කෙට්ටුයි මන් දන්නේ නෑ ඌට තව මන්ද පෝෂණය හදාගන්න හිතලා එහෙම කරාද කියලා. කොහොම හරි අර පළතුරු සම්බන්ධ ඩයට් ප්ලෑන් එකක් හිටපු නිසා එයා නිකන් අර එයාට ඔය එකපාරටම තමයි නම ආවේ ඇත්තට. මේ කියන්නේ අර ඒගොල්ලන්ට ඉම්මනට මේක ඕක රිලීස් කරන්න ඕන නිසා ඒගොල්ලන් ෆස්ට් කම්පියුටර් එක මේ කවුරුත් අර කියලා එහෙම නිකන් ඒගොල්ලෝ අර කල්පනා කරලා හිතලා එහෙම නෙවෙයි නම ගත්තේ නිකම්ම ෂණික මෙහෙම ඔලුවට ආවා මෙහෙම කරලා දැම්ම ඊට පස්සේ මේ නම අන්න ඔහම තමයි Apple කියන නම මුලින්ම ආවේ. කමලා මම iPhone එකක් ගත්ත කමලා. ඔව් මම දැන් ජාතික වීරයෙක්. iPhone පොඩි Apple එක කාලේ තිබ්බ තවත් ලොකුම ටෙක් කම්පැනියක් තමයි Atari කියලා කියන්නේ. එතකොට Atari වලට කලින් Apple එයාලගේ iPhone එක රිලීස් කරපු හින්දා ඒගොල්ලෝ එතන ලොකු මේ මාකට් එකක් අල්ල ගන්න පුළුවන් වුණා. Atari වලට කලින් ඒගොල්ලෝ ෆෝන් එක රිලීස් කරපු හින්දා. මේ සමහරක් ගොබ්බ මිනිස්සු ළඟ තියෙන මතයක් තමයි ඔය iPhone කියන එකට Apple logo එක ආවේ. මේ අර Isaac Newton ඊට පස්සේ තව ගුරුත්වය Isaac Newton ගුරුත්වය යන්නේ එච්චර මගුලක් නෑ බං. ඔය ෆෝන් එකේ ඔය නිකන් නම විතරයි ඔගේ තියෙන බ්‍රෑන්ඩ් නේම් එක විතරයි. නැත්තම් ඔකේ ඇති බම්බුවක් නෑ. හරිද? මම මේ iPhone ඕන නිසා මේ බයින්න iPhone වලට මොකුත් හිතන්න එපා. හිරේ දාන්න හදන්න එපා. දැන් iPhone බයියෝ ටික. iPhone not iPhone. මේ එතකොට මං කියන එක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ iPhone එකේ Apple logo එකට මුලින්ම දැම්මේ වෙන්නේ මේ දැන් තියෙන මේ Apple කාපු කෑල්ල නෙමෙයි. හරිද? කාපු කෑල්ල නෙමෙයි මේ කාලේ ඉතුරුන කෑල්ල නෙමෙයි. ඒගොල්ලෝ මුලින්ම දැම්මේ Isaac Newton Apple ගහක් යට ඉන්න එකක්. හරිද? ඒක නම් උඹලා එකෙක්වත් දන්නේ නැතුව ඇති. මේ ඒ වුණාට ඒගොල්ලෝ හිතුවා ඒක දැන් කම්ප්‍රෙසර් එකනේ. දැන් ඔය ඒක නිකන් මොකක් දෙකක් වගේ නිකන් හරියන්නේ නැහැ නේ. හැම වෙලේම Apple ගහක් යට Isaac Newton ඉන්න බැනර් ෆොටෝ දාන්න ගියාම නිකන් මිනිස්සුත් හිතනවා iPhone මොකද්ද Isaac Newton ඊට පස්සේ මේ මිනි වලින් නැගිටලා නම් මනන් කිය. ඒ හින්දා ඒගොල්ලෝ හිතුවා මේක බරපතල වැඩි. මේ අපි දාන්න ඕනේ සිම්පල් logo එකක් කියලා තමයි මෙන්න මේ ඒක නෑ. හැබැයි පොඩ්ඩක් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් කරලා තමයි මෙන්න මේ logo එක දැම්මේ. ඒ කියන්නේ අර මේ චුට්ටක් හිතලා බලලා කාපු කෑල්ලක් දාමු කියලා දැම්මා. ඉතින් හැබැයි මේකේ ලොකු සයන්ස් එකක් තියෙනවා මේ logo එකේ. ඔයගොල්ලෝ වෙනම සර්ච් කරලා බලුවොත් එහෙම හොයාගන්න පුළුවන් මේ logo එක පිටිපස්සේ අතර මේ ටිකක් ලොකු සයන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ logo එක හදපේකේ පොඩ්ඩක් අර දැන් තියෙන logo එකක් හදද්දී පොඩි සිස්ටම් එකක් අන්න ඒ විදිහේ පොඩි අර ජිගිබිරිස්ස ගන්න තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ අතරත් මේ කාපු Apple කෑල්ලක් තියෙන ෆෝන් එකක් ආ මේ මේකන හද්ද පරණයි මේ 4S එකක්ද ඔකද ඒ කාලේ ආපුම කාලේ ගත්ත එක. ඊට පස්සේ iPhone කවුද බං ගණන් ගන්න iPhone 30ද බල්වත් පාවිච්චි කරන්නේ iPhone එක. ගන්න නම් එපා කවුරුත් iPhone ගන්න එපා. ඒ හින්දා මාත් මේක විසික් කරලා තියෙන්නේ මේ නැත්තම් මේක 1,50,000ක් විතර තාම වටිනාකම වෙනවා. මේ ඔව්
මේ හරි ඉතින් ඊළඟට මොන එකට නම හැදුන හැටිද ඕනි කියලා පහලින් කමෙන්ට් කරලා තියන්න අනිවාර්යෙන්ම ටටා හෙලෝ ඔව් මේ මම මදයා කතා කරන්නේ මම මදයා මේ අහපන්කෝ මේ තලවතුකොට කෙල්ලෙක් කීයක් විතර එනවද දන්නේ නැහැ නේ ඈ